method එක ඔයගොල්ලෝ දන්නවා static method එකක් වැඩ අතර බලාගන්න. static method එකක්. එතකොට මේ method එකේ parameter list එකේ තියෙනවා int age කියලා variable එකක්. ඒ කියන්නේ මෙතෙන්දී int value එකක් මේ method එකට call කරන අවස්ථාවේදී අපි pass කරලා තියෙනවා. එතකොට කලින් method එක අපි ගත්තොත් ඒකේ මේ number එකක්. එහෙම නැත්නම් int value එකක් method එකට call කරද්දී pass කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඒක compiler වුණා. compiler විසින් ඒ වැරද්ද අඳුනගත්තා. දැන් අපි මේ කෝඩ් එකට ආවොත් මේකෙදි film hole කියන method එකට call කරනවා. call කරද්දී මුලින්ම JVM එකේ ඉන්නේ main method එකට public static void main ට ඒකේ පළවෙනි line එකේදී film hole කියන method එකට JVM එක යනවා. හැබැයි යන්නේ මේ 18 කියන value එකක් අරගෙන. ඒක මොන value එකක්ද? int value එකක්. හැබැයි ඉස්සරහින් දාලා දෙනවද int කියලා? නෑ. හැබැයි ඔය කට්ටිය දන්නවා Java වලදී අපි data type එකක් mention කරන්නේ නැතුව මේ විදිහට value එකක් pass කරොත් 10 20 50 100 ඕනම value එකක් ඒකේ data type එක default data type එක මොකද්ද? int වලින් තියෙන්නේ. මේකෙදි int 18යි කියලා අපි ලියලා නැහැ. කොතනකවත් දාලා නැහැ. හැබැයි මේ value එක තියෙන්නේ දැන් int එකක් විදිහට. එතකොට JVM එක film hole කියන method එකට මෙතෙන්දි call කරද්දී මේ 18 කියන value එකත් අරගෙන තමයි දැන් method එක ළඟට යන්නේ. එතකොට මේ method එකේ ඉන්නවා age කියලා කෙනෙක් variable එකක්. දැන් එයා විසින් මේ ගේන JVM එක ගේන int එක ගාර ගන්නවා. දැන් මේ age කියන variable එක කොතනද තියෙන්නේ? film hole කියන method එකනේ. එතකොට JVM එක විසින් මේ 18 කියන value එක බාර දුන්නාට පස්සේ age ට මෙතෙන්දි හැදෙන variable එකක් value එක 18යි මොන method එකකටද ඇති? film hole කියන method එකට. මොන variable එකක්ද මේ? method local variable එකක්ම තමයි. පැහැදිලිද උසන්? හරි. එතකොට මේකෙදි JVM එක මෙන්න age ට value එකක් බාර දුන්නා. ඉතින්දි හැදෙනවා. දැන් මෙතන තියෙනවා data type එකක්. int. variable name එක age. මේ බාර දෙන value එකත් එක්ක එතන value එක කියන variable එක තියෙන ඕනේ කොටස් තුනම complete වෙනවා. එතකොට මෙන්න හැදෙනවා method local variable එකක්. දැන් JVM එක method එක ඇතුළට යනවා film hole කියන method එක ඇතුළට. ඒකෙදි පළවෙනි line එකේ තියෙනවා system.out.println කියලා film එක නම print කරන්න. print කරනවා ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? film hole කියන method එකේ scope එක ඉවරනවා මේ curly bracket එක close වෙන දැන්. ඒකත් එක්කම වෙලදී මොකද්ද? මොකද්ද වෙන්නේ? මේ method එක ඇතුළේ හැදිච්ච method local variable එකේ reference එක අයින් වෙනවා. දැන් අපිට පුළුවන්ද ආයෙ නැවත වෙන තැනක ඉඳන් මේ variable එක print කරන්න age print කරන්න බෑ. අපි දන්නවා ඒකට හේතුව දැන් මොකද්ද කියලා. මේක හරියට උසන් ස්ටාර්ට් එකේ. හරි. මම යනවා ඊළඟ question එකට.